Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔයාලට කොහොමද ඔයාලා පරිස්සමෙන් ඉන්නවද? දැන් කරදරත් ගොඩක් වුණානේ නේද? ඔන්න ඉතින් කාලෙකින් මමයි මැනිකයිත් එළියට බැස්සා. ඉතින් යන අතරතුරේ තමයි මතක් වුණේ අපි දෙන්නට vlog එකක් කරන්න පුළුවන් කියලා. අපි දෙන්න මොකද කරන්න කියලා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් එවලෙම බයික් එකේ යන ගමන්ම වීඩියෝ කරන්න පටන් ගත්තා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අපි මොකද කරන්න කියලා. ඒ අතර යන ගමන් ඔන්න බලන්නකො මැනික මට මොනවද කියන්නේ කියලා. එපානේ. සුදු මහත්තයා ඔය කඩවල වල තියෙන වීදුරු වලින් බල ඉන් පේන්නේ මා වලි පෙටියෙක් වගේලු. ළමයි දැන් අපි ඉන්නේ කඩුවෙල. කඩුවෙල ඉන්නේ මේ වීඩියෝ කරන්න අමාරු යව්වයි. අපි ප්ලේස් එකට ගිහිල්ලා හම්බෙමු. දැන් මේ පාරේ යන ගමන් ට්‍රැෆික් එක යව්වයි අපිට වීඩියෝ කරන්න අමාරු නේද පැටියෝ? කියන්නකෝ. එයා කතා කරන්නේ නැහැ යා පොඩ්ඩක් ජෙල්ලමි. අපි ගිහිල්ලා හම්බෙමු. වීඩියෝ එකත් එක දිගටම ඉන්න. බයි. ඒ අතරේ ඔන්න බලන්නකෝ ගම් වතුර නිසා වෙලා තියෙන දේවල්. මිනිස්සුන්ගේ හැමදේම ඉවරයි. ආයේ ඉතින් මුලක ඉඳන් පටන් ගන්න වෙලා තියෙන ඔය පේනවනේ ගෙවල් වල බඩු පාරේ හැම තැනම පාරේ අනිත් පැත්තේ තියෙන මම ඒ ටිකක් දාලා ඇති බලන්නකෝ. ඔන්න අන්තිමට අපි තැනට ආවා. අපි OGF එකට තමයි ආවේ. ඉස්සල්ලාම ගියේ කාලේජ් එකට. ස්පෙෂලි අපි කාලේජ් එකට යන්නම තමයි මෙතනට ආවේ. මටයි මැනිකටයි ජිම් එකට ඇඳුම් ගන්න. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොනවද අපි ගන්නෙ කියලා. ඔන්න අපි දැන් කාලේජ් එකෙන් ඇඳුම් අරගෙන එළියට ආවා. මැනික ඉතින් මට ඇඳුම් ගොඩක් අරන් දුන්නා. මම ඔය ඔතන කියන්නේ thank you කියලා එයාට. මම ඉල්ලන්නේ මොනවද ඉතින් එයා මට අරන් දෙනවා. ඉතින් අපි ඊට පස්සේ ගියේ ස්පා සලෝන් එකට. නිකන් ඉතින් වටයක් දාලා කැනකිලා එන්න ගියේ. අපි ඔතනින් හැමදාම යනවා. ඒත් අපි ඔක ඇතුළට යන්නේ නැහැ. අපි මෙදා පාර ඇතුළට ගිහින් පොඩ්ඩක් බලමුද කියලා තමයි ගියේ. ඔතනින් යනකොට මාර සුවඳයි. ගියේ අය ඉතින් දන්නව ඇතිනේ මාරම සුවඳයි ළඟේ යනකොට. ඉතින් අපි දෙන්න අද නිකමට වගේ ගිහින් බැලුවා. ඉතින් ඔන්න ඊට පස්සේ එතනින් එළියට ඇවිල්ලා ඇවිදගෙන යනකොට අපේ මැනික එකයි යන්න හරි අමාරුයි. කොහේ හරි ඇඳුමක් දැක්කොත් එයා එතන නවතිනවා. ඔන්න ඊට පස්සේ මට ඔතනදී කියනවා කූල් ප්ලැනට් එකට හසල් අලුතෙන් දාලා ගිහින් බලමු කියලා. ගිය පාරත් ඇවිල්ලා ඕකටම ගිය පාරත් ඇවිල්ලා හසල් වලින් ටී-ෂර්ට්ස් දෙක තුනක්ම අරගෙන ආවා. දැන් මේ පාරත් ඔන්න යනවායි. කොච්චර බැලුවත් බලලා ගත්තේ නෑ. මහත්තයා ආයෙත් හැරිලා ආවා. එතෙන්ට ගියාට පස්සේ මහත්තයා හොයන එක නැහැ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. මගේ නළු බට්ටා. ඔන්න ඉතින් අපි ඊළඟට ගියේ ඩේ ඩැඩ් එක මේ පාර ඕපන් කරලා. ගිය පාර අපි එනකොට මේක ක්ලෝස්. ඉතින්
මේකෙත් වටයක් ගිහිල්ලා අපි ආයෙත් ගියා එළියට. ඕන ඉතින් අපි ඊළඟට ෆොටෝස් ටිකක් ගන්නත් එක්ක කියලා ගියා ක්‍රිස්මස් ගහ ළඟට. ඔව් මේ පාරත් ඉතින් මෙයාලා ලස්සනට ක්‍රිස්මස් ගහ හදලා තිබුණා මෙතන මාරම ලස්සනයි. යන අය ඉතින් හැමෝම මෙතන තමයි ෆොටෝස් ගන්නෙ. ඉතින් මැනිකයි මායිත් ෆොටෝස් ගොඩාරියක් ගත්තා. ඉතින් ඔහොම අපි දෙන්න වටේම ඇවිදලා අපි දෙන්නට වෙලාව යනවා දැනුනේ නැහැ. අපි කාඩේජ් එකේ ගොඩාක් වෙලාව ගත කරා. මොකද එතෙන්ට තමයි අපි විශේෂයෙන් අද යනවා කියලා ගියේ. ඔහොම ඉතින් වටේ නිකන් ඇවිද්දාට එතන ගොඩක් වෙලා ගියා. අපි දැන් රැ වෙන්න කලින් ගෙවල් වලට යන්න ඕනේ. හවසට ට්‍රැෆික් සෙට් වෙනවා. ඉතින් අපිට වීඩියෝ එක එන්ඩ් කරන්න වුණා මෙතනදී. මැනිකත් කිව්වා ඔක එන්ඩ් කරන්න දැන් අපිට ඔක් කරන්න බෑ. මෙතනින් එහාට දැන් පටස් ගාලා යන්න ඕනේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මෙතනදී අපි වීඩියෝ එක එන්ඩ් කරා. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් කියනවා. අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ආයෙත් vlog එකක් ගේන්නම්. කවද්ද කියලා හරියටම කියන්න බෑ. මෙයා දැන් අදින් පස්සේ ආයේ පට්ට බිසි. පුළුවන් වෙලාවට ඉතින් vlogs ගේන්නම්. අනිවාර්යෙන් මතක් කරලා අපි subscribe කරලා bell icon එක click කරන්න. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මම කියන්නේ. එහෙනම් bye හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙත් vlog එකකින් හම්බෙමු. bye. bye.